ඉතාලියේ ජුනි 12න් පස්සේ වෙනස් වුණේ මොනවද? සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. 2026 ජුනි මාසේ 12 වෙනිදායින් පස්සේ ඉතාලියේ සංක්‍රමණ නීතිය එහෙමත් නැත්නම් මේ රිෆියුජි අය සම්බන්ධයෙන් domanda di protezione internazionale සම්බන්ධයෙන් මොනවද වෙනස් වෙලා තියෙන්නේ? මේ ගැන සරලව මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මූලිකවම කියනවා නම් ශ්‍රී ලංකාවේ ඉඳන් මේ වෙනකොට ඉතාලියට කවුරු හරි සංක්‍රමණය වෙනවා නම් ඒක නා බලාපොරොත්තු වෙනවා නම් ඉතාලියේ රිෆියුජි ඇප්ලයි කරන්න domanda di protezione internazionale අයදුම් කරන්න ඒ අයට තමයි මේ පළවෙනි දේ කියන්න තියෙන්නේ. මේ කෙනාව අදාළ ගුවන් තොටුපළෙන් වීසා බලපත්‍රයක් සතුව නැත්නම් ඒ කෙනාව එතනදී නවත්වා ගන්නවා. දින 7ක් ඇතුළත මෙහිදී තීරණයක් ගන්නවා. domanda di asilo එක අයදුම් කරලා ඉතා ක්ෂණිකව අදාළ තීරණය ලබා දෙනවා. මේ procedura alla frontiera entro 7 giorni කියන ඒ ප්‍රොසීඩිය එක යටතේ ශ්‍රී ලංකාවට ඒ අදාළ පුද්ගලයාව නැවත පිටුවහල් කරනවා. ඉතින් මේක තමයි මූලිකවම සිද්ධ වෙන්නේ විදේශිකයෙක් එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකිකයෙක් මේ වෙනකොට ඒ කියන්නේ 2026 ජූනි 12 වෙනිදායින් පසුව ඉතාලියට යම්කිසි වීසා බලපත්‍රයක් නැතුව ඇතුල් වෙනවා නම් ඒ වගේම තමයි මේ අලුත් ක්‍රමවේදය යටතේ තවත් දෙයක් වෙනස් වෙලා තියෙනවා. ඒ මොකක්ද කියලා කිව්වොත් මීට පෙර ඒ කියන්නේ 2026 ජූනි මාසේ 12 වෙනිදාට පෙර යම්කිසි පුද්ගලයෙක් domanda di asilo එක අදාළ ක්විස්තුර ආයතනයට ඉදිරිපත් කරපුවාම මොඩෙල් චිත්‍රයක ෆිල් කරනවා. මේක ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඉතින් මේ මොඩෙල් චිත්‍රයක ෆිල් කරාට පස්සේ අපේ ශ්‍රී ලාංකිකයන් හඳුරන මේ සුදු කොළය කියන ඒ අදාළ permesso di soggiorno එකක් මොවුන්ට ලබා දෙනවා. එතන ඉඳන් දින 60ක් ගත වුණාට පස්සේ මේ අදාළ විදේශිකයාට අපි කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන් ගැන. ඉතින් මේ අදාළ ශ්‍රී ලාංකිකයාට රැකියාව කරන්න අවසර ලැබෙනවා. ඉතින් මේ වෙනකොට 2026 ජූනි මාසේ 12 වෙනිදායින් පසුව යම්කිසි පුද්ගලයෙක් මොඩෙල් චිත්‍රයක ෆිල් කරලා ඒ කෙනා domanda di asilo අයදුම් කරනවා නම් මේ කෙනාට දින 60ක් ගත වුණායින් පස්සේ නෙමෙයි රැකියාව කරන්න පුළුවන් වෙන්නේ දින 90ක් ගත වුණායින් පස්සේ. මේකත් ප්‍රධාන වෙනස් වීම් වලින් එකක්. ඉතින් අපිට දුරකථන ඇමතුම් ලබා දෙන අපේ ශ්‍රී ලාංකිකයන් මේ ගැන අපිත් එක්ක තොරතුරු බෙදා ගන්නවා. මේ වෙනස් වීම් ගැන ප්‍රායෝගිකව තවත් දක්නට ලැබෙන තවත් දෙයක් තමයි මේ වෙනකොට දින 15ක් ඇතුළත අදාළ රිකෝර්ස් එක ඉදිරිපත් කරන්න වෙන අවස්ථාවන් වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා මීට පෙර අපි දැකලා තියෙන්නේ දින 30ක් ඇතුළත රිකෝර්ස් එක ඉදිරිපත් කිරීමයි. ඉතින් අපි ඒකට කියන්නේ procedura ordinaria කියලා. මේ වෙනකොට ක්විස්තුර ආයතන විසින් ඉක්මනින්ම කමිෂන් කැඳවීම සිද්ධ කරනවා. එතනදී ඒ අදාළ පිළිතුරත් ඉක්මනින්ම ලබා දෙනවා. ඉතින් දින 15ක් ඇතුළත අදාළ ශ්‍රී ලාංකිකයා රිකෝර්ස් එක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ රිකෝර්ස් එක ඉදිරිපත් කිරීම තුළින් මේ පුද්ගලයාව අදාළ රටට පිටුවහල් කරන්න බැරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයා ඉන්නේ අනතුරේ. ඉතාලියේ රිකෝර්ස් එක ඉදිරිපත් කරා කියලා මේ procedura accelerata අවස්ථාවන් වලදී ඒ කෙනාව පිටුවහල් කරන්න පුළුවන් අදාළ ක්විස්තුර ආයතනය. ඉතින් අධිකරණය තමයි තීරණයක් ලබා දෙන්නේ. ඒ අදාළ ප්‍රොවිඩිමෙන්ටෝ එක ඒ අදාළ තීරණය සොස්පෙන්ඩර් එකනා කියලා. ඒකට අපි සොස්පෙන්සිව එක කියලා කියනවා. ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න. මොකද නීති රීති වෙනස් වෙලා තියෙන්නේ. මේවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මේ වගේ පුංචි වෙනස් වීම් සම්බන්ධයෙන් වගේම අපේ ආයතනයට යොමු වෙන ශ්‍රී ලාංකිකයින් අපිත් එක්ක බෙදා ගන්න තොරතුරු අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ හරහා ඔබ වෙත අරන් එනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.